සුන්දර නුවරඑළියේ සීතල සුළඟත් එක්කම රසවත් කෑමවල සුවඳක් මුසු වෙලා තියෙනවා. ඉතින් අද අපි ඔයාලව අරගෙන එනවා නුවරඑළියේ තියෙන සුපිරිම රෙස්ටෝරන්ට් 20ක් ගැන අලුත්ම විස්තර එක්ක. මේ තැන් ඔක්කොම නුවරඑළිය ටවුන් එකේමයි තියෙන්නේ. නුවරඑළියේ තියෙන කෝසි කැෆේස් වලින් ඉඳන් එලිගන්ට් රෙස්ටෝරන්ට් වෙනකම්ම හැමෝටම ගැලපෙන රසවත් කෑම වර්ග ගැන විස්තරාත්මකව කියන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා නුවරඑළිය විසිට් කරන්න එනවා නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. හෙළ බොජුන්හල රෙස්ටෝරන්ට් වික්ටෝරියා පාර්ක් එක ගාව තමයි හෙළ බොජුන් රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. ඔයාලා දන්නවනේ ලංකාව පුරාම හෙළ බොජුන් රෙස්ටෝරන්ට්ස් තියෙනවා. හැබැයි නුවරඑළියේ මේ ලොකේෂන් එක ඇත්තටම ස්පෙෂල්. මොකද මෙතනින් ට්‍රැඩිෂනල් ශ්‍රී ලංකන් ෆුඩ් වගේම දෝසා, ඉඩ්ලි වගේ ටැමිල් ඩිෂස් ගන්නත් පුළුවන්. හැබැයි පොඩි ඉෂුව එකක් තියෙනවා. මෙතන ක්‍රවුඩ් එක ගොඩක් වැඩි නිසා කෑම ඕඩර් කරන්න ටිකක් බිසි. වීක්ඩේස් වල නම් එච්චරම ප්‍රශ්නයක් නැහැ. කොහොම වුණත් රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ ප්ලේස් එකක් තමයි මෙතන. මාතර ඇඹුල ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 5ක් විතර බදුල්ල පාරෙන් ආවොත් ඔයාලට මේ රෙස්ටෝරන්ට් එකට යන්න පුළුවන්. දකුණේ කෑම රසට ආස නම් අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි මාතර ඇඹුල. රීසනබල් ප්‍රයිසස් තමයි කෑම වල තියෙන්නේ. හැබැයි මෙතන එකපාරට ලොකු ගෲප් එකක් එකට කන්න නම් අමාරුයි. ඉතින් ඔයාලා යන්න කලින් ඕඩර් කරලා යනවා නම් තමයි වැඩිය හොඳ. වෙහිකල් පාකින් නම් නැහැ. මෙතනට ගියොත් සදන් හොස්පිටැලිටි එකක් වගේම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්නත් ඔයාලට පුළුවන්. අම්බාල්ස් පියෝ වෙජිටේරියන් හොටල් ඇන්ඩ් රෙස්ටෝරන්ට්. වෙජිටේරියන් ෆුඩ් වලට නුවරඑළියේ තියෙන හොඳම ප්ලේස් එකක් තමයි මේක. ටවුන් එකට ඇවිත් නිව් බසාර් රෝඩ් එකට ආවොත් නැත්නම් ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක ළඟමයි මේ ප්ලේස් එක තියෙන්නේ. මෙතනට ගියොත් ඔයාලට ඩෝසා, ඉඩ්ලි, මසාලා ඩෝසා වගේ ඉන්දියන් ඩිෂස් ගන්නත් පුළුවන්. ඒ වගේම බොම්බේ ස්වීට්ස් වර්ගත් තියෙනවා. වෙහිකල් පාකින් නම් නැහැ. ටිකක් බිසි ප්ලේස් එකක්. කොහොම වුණත් රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ ප්ලේස් එකක් තමයි මේක. ටෙම්පරාදු ඉන්දියන් ස්ටයිල් ෆුඩ් වලට තවත් සුපර් ප්ලේස් එකක් තමයි ටෙම්පරාදු. මෙතන ඉන්දියන් රොටි වර්ග ඔක්කොම ක්‍රිස්පි විදියට තියෙනවා. චිකන් ඩිෂස් සාමාන්‍යයෙන් රුපියල් 1200න් තමයි ස්ටාර්ට් වෙන්නේ. ප්ලේන් ටී එකක් රුපියල් 150ක් විතර වෙනවා. කොත්තු වර්ග රුපියල් 800ක් 900ක් වගේ වෙනවා. නාන් රොටි රුපියල් 300න් වගේ ස්ටාර්ට් වෙන්නේ. කොහොම වුණත් මෙතනට ගිය ගොඩක් අයගේ හොඳ රිවිව්ස් තමයි තියෙන්නේ. ලොකේෂන් එක ගැන කිව්වොත් රේස් කෝස් ග්‍රවුන්ඩ් එක පහුවෙලා අපර් රෝඩ් එක පටන් ගන්න තැන තමයි තියෙන්නේ. උදේ 11 ඉඳලා රෑ 11 වෙනකම් මේ ෂොප් එක ඕපන්. රිමාකෝ බේකරිය නුවරඑළිය පෝස්ට් ඔෆිස් එක ළඟමයි මේ රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. රීසනබල් ප්‍රයිසස් වලට පේස්ට්‍රි අයිටම්ස් වගේම ෆ්ලවර් බේස් ඩිෂස් මෙතනින් ගන්න පුළුවන්. ටිකක් බිසි ප්ලේස් එකක්. නමුත් ස්ටාෆ් එකේ ක්වික් සර්විස් එකක් තියෙනවා. කැෆේ නෝෂස් නුවරඑළියේ තියෙන පුංචි කැෆේ එකක්. ඇතුළත ගොඩක් කෝසි විදියට තියෙන්නේ. ඒ වගේම කෑමත් හරිම ලස්සනට ප්‍රසන්ට් කරනවා. කැෆේ නෝෂස් එක පෙරදිග අපරදිග ෆ්ලේවර්ස් වලට සහ ඉන්ස්පිරේෂන්ස් වලට තමයි මේ හොඳම ලස්සනම කෑම හදලා දෙන්නේ. එයාලා බර්ගර්ස් වලට විශේෂයි. ඒ වගේම හෑන්ඩ්මේඩ් ඇපිටයිටර්ස්, සබ්මරීන්ස්, පාස්තා, ස්පැගටි, ලසඤ්ඤා, වෙජිටේරියන් සිලෙක්ෂන්ස් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් ඔයාලා අප් කන්ට්‍රි ට්‍රිප් එකක් ආවොත් කැෆේ නෝෂස් එකට ගිහින් බලන්න අමතක කරන්න එපා. The Kitchen Restaurant නුවරඑළිය. ග්‍රෙගරි පාර්ක් එකේ අන්තිමටම තමයි මේ The Kitchen Restaurant place එක තියෙන්නේ. සුපර් view එකක් තියෙනවා. ෆුඩ් ප්‍රයිසස් වෙන තැන් වලට වඩා චුට්ටක් වැඩි තමයි. නමුත් රස මීල් එකක් ඔයාලට ගන්න පුළුවන්. විවිධ රයිස් වර්ග, කොත්තු වගේ varieties මෙතනින් ගන්න පුළුවන්. ඉන්දියන් සමර් රෙස්ටෝරන්ට්. ඉන්දියන් සමර් රෙස්ටෝරන්ට් එක ඇත්තටම සුපිරිම ප්ලේස් එකක්. ග්‍රෙගරි ලේක් එකට ෆේස් කරලා ග්‍රෙගරි කාර් පාර්ක් එක ළඟම මේන් රෝඩ් එකේ තමයි තියෙන්නේ. ඉතින් ලොකේෂන් එක නම් නියමයි. ඉන්දියන් ටේස්ට් එකට කන්න මේ ප්ලේස් එක නම් ඇත්තටම හොඳයි කියන්න පුළුවන්. ඔතෙන්ටික් ඉන්දියන් ෆුඩ් එක්ස්පීරියන්ස් කරන කෙනෙක්ට නම් මෙතන සුපිරිම තැන. ඉතින් ඉන්දියන් ෆුඩ් වලට ආස කරන ඔයාලා අනිවාර්යයෙන්ම නුවරඑළිය ආවොත් ඉන්දියන් සමර් රෙස්ටෝරන්ට් එකට යන්න අමතක කරන්න එපා. ඩි සිල්වා ෆුඩ් සෙන්ටර් නුවරඑළිය. නුවරඑළිය බස් ස්ටෑන්ඩ් එක ළඟම නිව් බසාර් රෝඩ් එකේ තමයි මේ රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. උදේ 8 ඉඳලා ඕපන්. රීසනබල් ප්‍රයිසස් වලට ෆුඩ් අයිටම්ස් ගන්න පුළුවන්. මෙතන රස ලසඤ්ඤාක් තියෙනවා. Restaurant 2
ග්‍රෙගරි පාක් එකේ වෝක් එකක් ගිහින් ටයර්ඩ් වුණාම කන්න බෙස්ට් ප්ලේස් එක තමයි මේ. විශේෂ ෆ්‍රයිඩ් රයිස් දෙකක් 4 දෙනෙකුට හරි 5 දෙනෙකුට හරි කිසිම ප්‍රශ්නයක් නැතුව ෂෙයා කරගන්න පුළුවන්. ප්‍රයිසස් නම් රීසනබල්. ග්‍රෙගරි පාක් එක ගාව කානිවල් ප්ලේස් එකේ තමයි මේ ලොකේෂන් එක තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙතන ලයිව් බෑන්ඩ් එකක් ප්ලේ කරනවා. වයිබ් එක නම් නියමයි. ඔයා නුවරඑළිය යනවා නම් මේ ප්ලේස් එක මිස් කරගන්න එපා. අනිවාර්යෙන්ම ඔයාලා රැට මෙතෙන්ට ගිහිල්ලා මේ ප්ලේස් එක try කරන්න අමතක කරන්න එපා. Pizza Hut. දැන් ඔයාලට නුවරඑළිය ඇවිල්ලා පීසා කන්නත් පුළුවන්. නුවරඑළිය Pizza Hut එක තියෙන්නේ රේස් කෝස් ග්‍රවුන්ඩ් එක නැත්තම් කීල්ස් එක ළඟ. ලොකු පාකින් ඒරියා එකක් නම් නැහැ. හැබැයි එතන ටිකක් බිසි. ඔයාලට ටිකක් වෙලා රැඳිලා ඉන්න වෙයි පීසා කන්න නම්. Cool and Hot Restaurant. Cool and Hot Restaurant එක ඇත්තටම අඩුවට කන්න හොඳම ප්ලේස් එකක් තමයි. ස්පෙෂලි බජට් ෆ්‍රෙන්ඩ්ලි මීල්ස් හොයන කෙනෙක් නම් ඔයාලට හරියනම තැන තමයි මෙතන. රයිස් ඇන්ඩ් කරි ස්ටාර්ට් වෙන්නේ රුපියල් 450 ඉඳලා. ෆ්‍රයිඩ් රයිස් එක මිල පටන් ගන්නේ රුපියල් 550න් විතර. ඉතින් ගොඩාක් රීසනබල් ප්‍රයිසස් වලට තමයි මෙතන කෑම තියෙන්නේ. චිකන් කරි එකක් රුපියල් 200කට ගන්න පුළුවන්. මෙතනට එනවා නම් නුවරඑළිය ප්‍රෙසිඩෙන්ෂල් මැන්ෂන් එක ළඟ තියෙන 3-way ජංක්ෂන් එකෙන් දකුණු පැත්තට හැරෙන ගමන්ම තියෙනවා. ඔයාලට සොයා ගන්න පහසුයි. ඉතින් ලාභෙට වගේම රසට කන්න හොඳම ඔප්ෂන් එකක් තමයි Cool and Restaurant එක. ඩෙෆිනිට්ලි ඔයාලා try කරන්න. Lemon to Lemon Restaurant. Lemon to Lemon Restaurant එක Indian flavors වලට ආසයෙක් නම් ඇත්තටම හොඳ place එකක්. ඉතින් authentic Indian food enjoy කරන ඔයාට නුවරඑළිය આવොත් දැන් මෙතෙන්ට එන්න පුළුවන්. මේ location එක තියෙන්නේ Ashley Apartments වල ground floor එකේ. මේ තැන පිදුරුතලාගල කන්ද පැත්තට වෙන්න තියෙන්නේ. ටිකක් hidden gem එකක් වගේ. හැබැයි ඔයාලට Google කරලා හොයාගන්න බැරි නැහැ. තේ කෝපි වලට reasonable prices තියෙනවා. එයාලා මේවට fresh milk තමයි දාන්නේ. quality එක ගැන නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ. highly recommend කරන්න පුළුවන් තැන. කෑමත් හොඳයි. පරිසරයත් ලස්සනයි. ඉතින් ඔයාලට හොඳ overall good experience එකක් ගන්න පුළුවන්. Indian food වලට ආස කෙනෙක් නම් Lemon to Lemon Restaurant එක definitely try කරලා බලන්න. City Food Center. City Food Center එක තියෙන්නේ Presidential Mansion එක ළඟ and road එකේ. ඔයාලට ලේසියෙන්ම සොයා ගන්න පුළුවන් තැන. කෑම හිමත් මිල අඩුයි. සාමාන්‍ය price එකකට තමයි යන්නේ. ඔයාලට මෙතෙන්ට ගියොත් විවිධ කෑම වර්ග වල රස බලන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන විශේෂත්වය artificial ingredients නැතුව natural විදිහට තමයි කෑම හදන්නේ. Domino's Pizza. Domino's Pizza දැන් නුවරඑළියෙත් තියෙනවා. ඉතින් pizza lovers ලාට හොඳ news එකක් තමයි මේක. කීල්ස් එක ළඟමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් location එක තමයි Domino's Pizza Hut එක තියෙන්නේ. Domino's ලගේ අලුත් පරණ හැම product එකක්ම මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ෆේවරිට්ම පීසා මෙතනින් ඕඩර් කරගන්න පුළුවන්. නුවරඑළියේදී ඔයාලට පීසා කන්න ආසාවක් ආවොත් ඔන්න ඩොමිනෝස් පීසා එක තමයි හොඳම ඔප්ෂන් එක. මිලානෝ රෙස්ටෝරන්ට්. නිව් බසාර් රෝඩ් එකේ රවුන්ඩ් අබවුට් එක ළඟම තියෙන බේරින් කම්ප්ලෙක්ස් එකේ තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් ලොකේෂන් එක නම් ගොඩක්ම කන්වීනියන්ට්. කෑම සාමාන්‍ය රේට්ස් වලට තියෙන්නේ. ඒ කියන්නේ affordable prices වලට මීල්ස් ගන්න පුළුවන්. ටවුන් එකේ කෑම කන්න හොඳ ප්ලේස් එකක්. ඉතින් shopping කරලා එන ගමන් ඉක්මනටම ලන්ච් එකක් ගන්න හොඳම ප්ලේස් එක තමයි මේ. සම්බෝලේ රෙස්ටෝරන්ට්. නුවරඑළියට ආවොත් සම්බෝලේ රෙස්ටෝරන්ට් ගිහින් කෑම කන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම try කරන්න ඕන ප්ලේස් එකක් තමයි මේක. කීල්ස් එක අසලමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් convenient location එකක් තමයි තියෙන්නේ. මෙතන කෑම නම් හරිම රසයි. ස්ටාෆ් එකත් හරිම friendly. highly recommend කරන්න පුළුවන් place එකක් තමයි සම්බෝලේ රෙස්ටෝරන්ට් එක. ඉතින් ඔයාලා නුවරඑළිය ආවොත් මේ රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා කෑම කාලම් බලන්න. අල්නාරා ලේක් ඉන් බෝට් රෙස්ටෝරන්ට්. අල්නාරා ලේක් ඉන් බෝට් රෙස්ටෝරන්ට් කියන්නේ ෆ්ලෝටින් රෙස්ටෝරන්ට් එකක්. ග්‍රෙගරි පාක් එකට ආවොත් පාක් එකට ඇතුල් වෙන තැන කාර් පාක් එකට වම් පැත්තට වෙන තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ග්‍රෙගරි වැවේ සීල් සුළඟ විදිමින් හෙමින් පැද්දෙන මේ අවන්හලේ ඉඳගෙන රස උණු කෑම කන එක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලගේ පුංචි සාදයක් වුණත් මෙතන තියන්න පුළුවන්. ඒ වගේම කෑම වර්ග ගොඩක් තියෙනවා. ග්‍රෙගරි පාක් එකේ ඇවිදලා මහන්සියට කන්න පුළුවන් හොඳම තැනක් තමයි අල්නාරා ලේක් ඉන් බෝට් රෙස්ටෝරන්ට් එක.
කීල් සුපර්. නුවරඑළිය කීල් සුපර් එක තියෙන පීසා හට් එක ළඟම. ඒ දෙකම එකට තියෙන නිසා ගොඩක් කන්වීනියන්ට්. මෙතන ලොකු පාර්කින් ඒරියා එකක් නැහැ. නමුත් කීල්ස් එකේ ග්‍රොසරීස් ගන්න ආවම පීසා හට් එකනොත් ඉක්මනට ඕඩර් එකක් දාගන්න ඔයාලට පුළුවන්. ඉතින් හැම දෙයක්ම එකම තැනකින් ගන්න නම් කීල්ස් තමයි බෙස්ට්ම ඔප්ෂන් එක. ස්පෙෂලි ටුවරිස්ට් සීසන් එකේදී නම් ගොඩක් කන්වීනියන්ට්. කීල්ස් එකේ ෆ්‍රෙෂ් එළවලු සහ පළතුරු වගේම අනිකුත් ග්‍රොසරි අයිටම්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා shopping කරනවා නම් හොඳම place එක තමයි මෙතන. කාගිල්ස් ෆුඩ් සිටි. කාගිල්ස් ෆුඩ් සිටි යනවා නම් ඔයාලා ටවුන් එකේ ඉඳලා කැන්ඩි රෝඩ් එකේ ගියොත් වික්ටෝරියා පාක් එක පහු කරලා ප්‍රෙසිඩෙන්ෂල් මැන්ෂන් එක ළඟ දකුණු පැත්තට වෙන්න තමයි තියෙන්නේ. ලොකු පාර්කින් ඒරියා එකක් නම් නැහැ. නමුත් ඔයාලට අවශ්‍ය ග්‍රොසරීස් ටික ඉක්මනට ගන්න නම් හොඳම තැන තමයි මෙතන. කාගිල්ස් ෆුඩ් සිටි එකේ නැවුම් එළවලු පළතුරු වගේම එදින්දා අවශ්‍ය දේවල් ඔයාලට පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්. ටවුන් එකටත් ළඟ නිසා ඔයාලට easily access කරන්න පුළුවන් convenient place එකක් තමයි මෙතන.